ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අද මම ඔයාලට පෙන්වන්නේ මහා කුණාටුවට මහා වැස්සට අසුණු බටු වගාවක්. මේ තියෙන්නේ දවස් 3-4ක් වතුරට යට වෙලා තිබ්බ බටු වගාවක්. ඒක මුකුත් වෙලා නැහැ. තොරොත්තු දෙන බටු මේ සේරම යට වෙලා තිබ්බේ අපි ඇත්තටම හිතුවේ බටු වගාව ඉවරයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. බටු කියන්නේ මාර දෙයක්. මාරම දෙයක්. බටු ගැල්ලක් තියෙනවා. ඒක නම් සවුත් වුණා. මොකද ඒක සතියක් විතර වතුරට යට වෙලා තිබ්බේ. ඒ හින්දා ඒක එහෙමම කුණු වෙලා ගියා. මම ඒ ටිකත් පෙන්නන්නම් ඔයාලට. අක්කර 3ක බටු ඉතුරු වුණා. අක්කරයක් විතර විනාශ වෙලා ගියා. ඒත් කමන්නේ අපිට මේ ටික ඉතුරු වුණා. මේ ගස් බිම වැල්ලා ගියත් තාම හොඳට තියෙනවා. මේ තියෙන සතියක් විතර බටු වතුරට යට වෙලා තිබ්බේ. සතියක් විතර යට වෙලා තිබ්බේ මේවා. ඒවා නම් ඉන්නම කුණු වෙලාම ගියා. බට පවා ගලවලා ගිල්ලා තියෙන්නේ වතුර පාරට. වතුර ගියපුවා. මේකේ තිබ්බ සෑහෙන උඩින් සේරම ගලවිලා ගිහලා තියෙන්නේ. ඒ තරම් වතුර ප්‍රමාණයක් ආවා. අපි හිටපු පැල පවා ගැලවිලා ගියා. ආය හදලා තියෙන්නේ. මේ ලිප්පේම තිබ්බේ නැහැ.
මේක යට වෙලා තිබ්බේ. මේ තාම තෙත තියෙනවා. මුදුන විතරයි මේක පෙවුනේ. ඒ තරම් වතුරට යට වුණා මේක. එච්චර යට වෙලත් දවස් 3-4ක් වතුර බටු ගහට උඩින් තිබිලත් සමහරක් බටු බේරුණා. සතියක් විතර වුණ බටු නම් මැරිලා ගියා. ඒත් මාර දෙයක් බටු කියන්නේ. මාරම දෙයක්. මෙව්වත් හොඳටම යට වුණා. බටලයින් පවා ගලවලා ගිහලා තියෙන්නේ මේ. ඒ තරම් වතුර ප්‍රමාණයක් ආවා. මෙතනත් තිබ්බේ බටු. උකනම් හොයන්නවත් නැහැ. මෙතරින් ගිය බටි ආන් අහරි ඒ මුළු සේරම යට වුණා. මොකද එහා පැත්තෙන් ලොකු ඔයක් යනවා. මේ පාර ලොකු වැස්සක් හින්දා මාර වතුර ගොඩක් ආවේ. වටලයින් හරියටම ගැලවිලා ගිහලා තියෙන්නේ. බටු අක්කරයක් විතර අපිට නැති වුණා. ඒත් අපි සැලෙන්නේ නැහැ. මොකද තව බටු අක්කර 3ක් විතර ඉතුරු වෙලා තියෙනවා. මෙහෙ යන්න ඕන බටලයින් එක. මෙහෙ තියෙන්නේ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මෙච්චරයි. බටු කියන්නේ නම් මාරම දෙයක්. ඔතන බටුනේ වෙන මොන හරි භෝගයක් දාලා තිබ්බනම් ආයෙ විතර වෙන්නේ නැහැ. මොකද වතුරකට යට වෙනවා කියන්නේ හුස්ම ගන්න බැරුව කිසිම භෝගයක් තියෙන්නේ නැහැ. ඒ අතින් බටු මාරම දෙයක්. වැහි කාලෙට දාන්න නම් දාන්න ඕන බටු. වැස්සට රොත්තු දෙන බටු. ඉතින් බටු වගා ගැන මම ඉස්සරහට සම්පූර්ණ වීඩියෝ එකක් අරන් එන්නම්.